ඔයාට කවද හරි පාඩම් කරලා ඉවර වෙලා මට මේක හොඳට තේරුණා කියලා හිතුණට එක්සෑම් එකේදී හරියට එක්ස්ප්ලেইন කරන්න බැරි වෙලා තියෙනවද? එහෙම වෙන්නේ ඔයා ඇත්තටම ඔයා දන්නවා කියලා හිතුවට ඔයා හරියටම ඒක තේරුම් අරගෙන නැති නිසා. ඔයා පාඩම් කරන දේවල් හරියටම පැහැදිලිව තේරුම් ගන්න නම් හරි ටෙක්නික්ස් ෆලෝ කරන්න ඕනේ. නැත්නම් ඔයාට පාඩම් කරන දේවල් ලෝං ටර්ම් මෙමරි එකක් විදිහට මතක තියාගන්න බැරි වෙනවා. ඔයාට කන්ෆියුස් නොවි කන්ෆිඩන්ට් එකකින් මතක තියාගන්න ඕනේ නම් ඒකට හොඳම ටෙක්නික්ස් යූස් කරන්න ඕනේ. රිචාඩ් ෆයින්මන් හඳුන්වලා දෙනවා ඕනම විෂයක් ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන් සරල ක්‍රමයක්. ඒ තමයි ෆයින්මන් ටෙක්නික් එක. මේ ටෙක්නික් එක ෆලෝ කළා ඔයාට ගැඹුරු විෂය කරුණු සරලව තේරුම් අරන් මතක තියාගන්න පුළුවන්. ඇත්තටම ෆයින්මන් ටෙක්නික් එකෙන් කියන්නේ ඔයා පාඩම් කරන දේ තව කෙනෙකුට එක්ස්ප්ලেইন කරනවා වගේ ඉගෙන ගන්න කියන එක. මේ ටෙක්නික් එක යූස් කරලා පාඩම් කළාම ඔයාට ඕනම සබ්ජෙක්ට් කන්සෙප්ට් එකක් ගැන ගැඹුරු අවබෝධයක්, deep understanding එකක් ලැබෙනවා. මේකේ ස්ටෙප්ස් 4ක් තියෙනවා. ස්ටෙප් 1. ඔයා පාඩම් කරන්න ඕන ටොපික් එක තෝරගන්න. එහෙම තෝරගන්න ටොපික් එක කොලයක ලියන්න. එතකොට ඔයා ෆෝකස් කරන්න ඕන දේ ඔයාට පැහැදිලි වෙනවා. ස්ටෙප් 2. දරුවෙකුට කියලා දෙනවා වගේ එක්ස්ප්ලেইন කරන්න. ඒ කියන්නේ පොඩි දරුවෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහේ සරල වචන වලින් පැහැදිලි කරන්න. ඔයාට සරලව පැහැදිලි කරන්න බැරි හිර වෙන තැන් මොනවද කියලා මේ ස්ටෙප් එකේදී ඔයාට තේරුම් ගන්න පුළුවන්. ස්ටෙප් 3. සරලව එක්ස්ප්ලেইন කරන්න බැරි දේවල් නැවත ඉගෙන ගන්න. ඔයාගේ දැනුමේ, ඔයාගේ මතකයේ knowledge gaps තියෙන තැන් මේ විදිහට ආයෙත් ඉගෙනගෙන පාඩම් කරලා ඔයා මතක තියාගන්න ඕනේ. ස්ටෙප් 4. ඔයාගේ explanation එක තවත් සරල කරන්න. ඒ කියන්නේ සරල උදාහරණ, images, diagrams use කරලා ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට එක්ස්ප්ලেইন කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඔයා ඇත්තටම පොඩි ළමයෙක්ට උගන්වලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා මේකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔයා ළඟ ඉන්න කෙනෙක්ට උගන්වනවා වගේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි හිතමු ඔයා මීඩියා කන්වර්ජන්සි මාධ්‍ය අභිසරණතාව ගැන පාඩම් කරනවා කියලා. මීඩියා කන්වර්ජන්සි කියන්නේ ස්මාර්ට්ෆෝන් එකක් යූස් කරලා ටීවී බලන්න, රේඩියෝ අහන්න, පත්තර කියවන්න, සෝෂල් මීඩියා යූස් කරන්න, Google සර්ච් කරන්න වගේ මාධ්‍ය කීපයක් යූස් කරන්න පුළුවන් වෙන එක කියලා සරලව පැහැදිලි කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ෆයින්මන් ටෙක්නික් එක යූස් කරලා ඔයාගේ මතකය දිගු කාලීනව ලෝං ටර්ම් පවත්ව ගන්න පුළුවන්. කෙනෙක්ට කියලා දෙනවා වගේ පාඩම් කරද්දී නිකම්ම නෝට් එකක් කියවගෙන යනවට වඩා සරලව පැහැදිලිව පාඩම් කරන දේවල් ඔයාගේ මතකයේ රැඳෙනවා. difficult subjects easy subjects වෙනවා. තව කෙනෙකුට කියලා දෙන්න නම් ඔයා ඒක හොඳින්ම තේරුම් ගන්න ඕනේ. ෆයින්මන් ටෙක්නික් එකට ප්‍රැක්ටිස් කළාම ඔයාට අමාරු subjects, අමාරු lessons, ඔයාට නොදැනීම easy subjects, easy lessons වෙනවා. exam performance improve වෙනවා. හැම subject topic එකක්ම දැන් ඔයාට සරලව මතක තියෙන නිසා මොන විදිහට ප්‍රශ්න ඇහුවත් ඔයාට හොඳින් එක්ස්ප්ලেইন කරලා උත්තර ලියන්න පුළුවන්. ඉතින් අදින් පස්සේ පාඩම් කරද්දී කියවල මතක තියාගන්න try කරන්න එපා. එක්ස්ප්ලেইন කරලා තේරුම් ගන්න. ෆයින්මන් ටෙක්නික් එක යූස් කරන්න. ඒ තමයි ස්මාර්ට් ලර්නින්. ඔයාගේ ලර්නින් ජර්නි එකත් ස්මාර්ට් කරගන්න. මේ වගේ ලර්නින් ටෙක්නික්ස් තවත් බලන්න කැමති නම් channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ experience comment කරන්න.